ලකි YouTube කැලකට සාදරයෙන් පිළිගන්නවා. හායි මම අදාරදනාවේ ශ්‍රී ලංකාවයත් ඉංගලන්තේ අතර 2019 World Cup series එක දීපු සුපිරිම මැච්චයක්. තරඟේ කාර්යවාහී දෙනුවේ ශ්‍රී ලංකාවේ අපේ කොල්ලෝ. ඒ වන විට ලෝක කුසලයන් ලකුණු පුවරුවේ ශ්‍රී ලංකාව 6 වෙනි ස්ථානෙත් එංගලන්තයේ 3 වෙනි ස්ථානෙත් ක්‍රීඩා කරා. මෙයින් අපේ කොල්ලෝ සෙට් එක තරඟේ මුල් අර්ධයේ සිටම ශ්‍රී ලංකාව ප්‍රබලක ස්වභාවයට ලක් වී සිටියා. ඒ පළමු ගොඩවල ලකුණු 3කදී දැවී යාම නිසායි. ආරම්භක පිටිකරුවන් දෙපළම ලකුණු 3ක් තුර දැවී යන්නේ KJP ලකුණු 2කට දැවී යාම නිසාය. ඉන්පසු පිටියේ අවිස්ක සමදී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ යම් මට්ටමකට ඔසවා තැබීමට සමත් විය. ඒ 3-2ක් ප්‍රතිබෝල් ලකුණු පුවරුව 62ක් දක්වා ඉහළ නංවමිනි. නමුත් අවිෂ්ක ප්‍රනාන්දු අවාසනාවන්ත ලෙස ලකුණු 49කට දැයි ශ්‍රී ලංකාව නැවතත් අසීරු තත්ත්වයකට පත් කරමිනි. ඉන්පසු මෙන්ඩිස්ට අඩිල් රෂීඩ්ගේ පන්දුවක් හමුවී ලකුණු 46කට දැවී ගියා. ඉන්පසු පිටියට දාන්ජේ සිල්වා 4 පාරවල් කීපයක් එල්ල කළද ආචාගේ පන්දුවක් හමුවී උඩ පන්දුවක් ලබා දී ලකුණු 29කට දැවී ගියා. ඉන්පසු තිසාර පෙරේරා ලකුණු 2කටද ඉසුරු උදාන ලකුණු 6කටද දැවී යන්නේ ශ්‍රී ලංකාව මානසිකව වැඩි දනිස් තුවාල කරමින්ය. මාලිංගද වුඩ්ගේ යෝකර පන්දුවක් හමුවේ දැවී යන්නේ ලකුණු 2කටයි. නමුත් හුදකලා සටනක නිරත වූ ඇන්ජලෝ මැතිව් ශ්‍රී ලංකා ලකුණු බොරුව ලකුණු 232ක් දක්වා ඉහළ නැමුවා. අපි හෙනම් බලමු එංගලන්තකාරයෝ මේ මැච්චකි මොනා කරයිද කියලා. ලකුණු 233 ගහන්න එංගලන්ත කණ්ඩායම බ්‍රිටන්යට එන්ටරුණා. බලමු ගහයිද නොගහයිද කියලා. තරඟේදී පන්දුව කඩළු මුවාකෙදී හොරද හසුදීත් හසුවනවා ජානේ බැයිස්තෝ අපොමු බින්දුවයි. එංගලන්තය අසීරුවාදියක එංගලන්ත කණ්ඩායමේ ප්‍රථම හඩුල්ල ලකුණු 1දී දැවී යන්නේ එංගලන්ත කණ්ඩායමේ මානසික මට්ටම පාතෙලමින්. 26ට එකක් වූ එංගලන්ත ලකුණු පුවරුව 26ට කඩු 2ක් වන්නේ ජේම්ස් ස්මිත් ලකුණු 17කට දවා ගැනීම හේතුවෙනි. ඉන්පසු පිටියට පිවිසි මෝගන් ආහාර පිට බහර එල්ල කළද විශ්රුදානගේ පන්දුවක් හමුවේ ලකුණු 40කට දැවී යනවා. රූඩ් 50 ගැහුවා. 50 වර පස්සේ යෝගර් කින්ගේ පන්දුවක් හමුවේ ට්‍රිප් කැච් එකක් ලබා දෙනවා. පන්දුව දෙගැවෙනවා. ජෝයි රෝඩ් 57යි. ජෝයි රෝඩ්ගෙන් පසු පිටියට පිවිසි බට්ලර් කාර්යයට ලබාගත හැකි ලකුණු 10ක් පමණයි. බට්ලර්ගෙන් පසු පිටියේ එඩ් කූක් මොයින් අලියාසා බෙන් ස්ටොක් එංගලන්ත කණ්ඩායම ලකුණු 170 සීමාවට ලම් කරද උදානගේ අතර පන්දුවක් ලබා දෙමින් මොයින් අලියා ලකුණු 16කට දැවී යා. ඉන්පසු උදානන්ගේ සිල්වා ක්‍රියාත්මක වන්නේ හිකමෝරේ කඩළු 2ක් ලබා ගනිමිනි. King of Ismail නමින් හතුරුන් දනන්ගේ සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට හදනා කඩළු 2ක් ලබා ගත්තා. නාමෝඩ් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල පිටිකරුවෙකු නම් දරස්නේ ස්ටොප් ක්‍රීඩකයා. පන්දුවෙන් පන්දුව අයි පාර එල්ල කරද යෝක රජුගේ පන්දුවක් හමුවේ අනික් පිටිකරුවා දැවී යන්නේ ශ්‍රී ලංකාවට ජය ගැනීමෙනි. එම තරඟේදී එංගලන්තයට ලබාගත හැකි ලකුණු 212ක් පමණයි. කෙසේ වෙතත් එම තරඟයේ එංගලන්ත කණ්ඩායම තත්ත්ව භයානක බව උද්දෘතෝනි. එහෙනම් අදට ගිහින් එන්න මේ වගේ ෆනි කමෙන්ටරියක් එක්ක ක්‍රිකට් මැච් බලන්න ක්‍රිකට් ලකි YouTube channel එක subscribe කරලා තියාගන්න. Bye.